ආයුබෝවන් මොගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වෛරසුනෙන් ගොඩ එන්න බැරුව ඉන්න ඔබ වෙනුවෙන් අද මම වැදගත් තොරතුරු ටිකක් අරගෙන ආවා. මේ දවස්වල පැතිරෙන වෛරසුන සාමාන්‍ය උණකට වඩා දරුණුයි. ඇඟපතේ වේදනාව, නාසයෙන් සොටු ගැලීම, පපුවේ කැක්කුම, හිසරදාය වගේ ලක්ෂණ ඇති වෙනවා. සාමාන්‍ය බෙහෙත් වලින් සමනය නොවන වේදනාවක් තියෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී ඔයාට කරන්න පුළුවන් ප්‍රතිකාර කීපයක් ගැන කියන්නම්. මුලින්ම හොඳටම විවේක ගන්න. වෙනදා සිදු කරන වැඩපළ කරන්න කොහෙත්ම යන්න එපා. බඩටත් විවේකයක් දෙන්න. තෙල් අධික ආහාර කන එක අඩු කරලා සැහැල්ලු ආහාර ගන්න. උණට ගුණදායක ආහාර තමයි ලුණු කැඳ සහ තැඹුම් හොදි. මේවා බොහොම ගුණදායක ඖෂධ වගේ. බත් කනවා නම් හොදි එක කන්න. දිරවීම පහසු කරනවා. ඒ වගේම මදුරුතලා කොළ, ගම්මිරිස්, දෙහි සහ මීපැණි වලින් පානයක් හදාගෙන බොන්න. මේක ඊ타මත්ම ගුණදායක බෙහෙතක්. කොත්තමල්ලි, ඉංගුරු සහ කහවලින් හදන පානයත් බොන්න. විජලනය වළක්වාගෙන නාසයේ සිරවීම නැති කරගන්න පුරුවන්. අමතර ප්‍රතිකාර අවශ්‍ය නම් ආයුර්වේද රෝහලකින් උපදෙස් ගන්න. හැමෝටම නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.